හලෝ අද සෙන්සුරාදා අපි යම් බඩගින්නක් වගේ ආවා දවල්ට මේ මතක් ගන්න කම්මැලි. ඔය යම මේ කබාබ් එකක් ගන්න. මේ ළඟේ එතන ඉඳලා ළඟ තැනක් තියෙන කබාබ් ගන්න. එතන හොඳයි. මේ ඉතින් ගිහලා කබාබ් එකක් ගන්න තමයි යන්නේ දැන්. ටික දුරක් පයින් යන්න ඕනේ. බයික් එක අද ගත්තේ නෑ පයින් යනවා. දැන් පාර වෙන්න පයින් පාර මාරු වෙන්න යන්නේ දැන්. පාර මාරු වෙන්න පාත් එක. ඒකට වාහනයක් යනවා මේ යාගන්න පුළුවන් ඉලක්ක කරලා මේ දැන් හරියට තියෙනවා හරි ඉලෙක්ට්‍රික් බයික් සද්ද ඇහෙන්නෙත් නෑ ළඟ යන පොඩ්ඩක් පෙන්නන්න ඒ වියට්නාම් වල ඩිස්ට්‍රික්ට් ෆන් වල තමයි ටිකක් යන්න ඕනේ. තව ටිකක් හරි දෙයක් තුනක් අපි දැන් යන්න ඕනේ කබාබ් කරලා. 12ක් පහු වෙලා 12 මාරයි ඇట్లా දන්නේ නැහැ. කොහොමද පොඩි උන් ආගේ යන එක ඒවා ටිකක් බලන්නද කොහෙද එක කිකුල ස්විප් පොඩි කපල්ලියක් වගේ හදලා තමයි දෙන්නත් දාගෙන අත එල්ලෙන කොච්චර දැන් ටික දුරක් ආවා මේ හරි PC එක කැම කට දින සෑහෙන්න මේ ඉන්සුරාද නේද එක ඔන්ලයින් ඕඩර් ග්‍රැබ් එතකොට ඔසි මොකද්ද ටොපික් ෆුඩ් එක 20 ආද ගොඩක් කරනවා මේ පොලිස් එකෙන් කබාබ් එක ගන්න ආවා මේ කබාබ් නෑලු අනිත් ඒක කරේලා මම ගන්න ආවෙ වෙන්නේ මේක නෙවෙයි කබාබ් ඒක ඉවරයි උරුමස්ති තමෝ කියන්නේ කබාබ් ඉවරයි ගම් එකක්වත් ගමු කන්නේ අද වීඩියෝ ගන්න ඉල්ල ඇහුවා නැත්තම් හරිනේ ඒක වෙනවා මේ සල්ලි වලින් සල්ලි වලින් 25000 අන්න මේක ගත්තේ මොනවද ඌ මස් ටිකයි බම්බ ටිකයි බලවලක් දැම්ම 25000යි පිටෝදු ඇයිද කබාබ් ගන්න ආවේ කබාබ් එක නෑ එහෙනම් අපි දැන් මේක කියලා කමු තවන්ට ඉතින් අද පප්නි එකක් කන්නයි ළමයි දෙන්නයි වයිෆුයි ගිහිල්ලා එළියට ඒගොල්ලන් ගියා නෑක් බාන්න මට කම්මැලි යන්න ඔය ගෑනු පොඩි මං අද ගෙදරින් අම්මෝ දෙන්න ඇවිදින්න බෑ හරි මහන්සි අද මේ ඔක්කොම රැට ඉතින් මේ ඔක්කොම නයිට් ක්ලබ් තමයි රැට ඉතින් ඕපන් දැන් ඉතින් මහල් අයිසින් කඩයක් හරි දැන් අපි කබාබ් ගන්න නෙගියේ ඉතින් කබාබ් නෑ දැන් බම්මි මේ කියන්නේ බම්මි කියලා බ්‍රෙඩ් එකක් අරන් ආවා අපි අන්බොක්ස් කරලා බලමු මොකද තියෙන්නේ කියලා දැන් මෙන්න හදා බ්‍රෙඩ් එක තියෙන්නේ පොඩි ගොඩේක දාලා තිනවා පොඩි ගොඩේක ඔන්න ඒක තියෙනවා හරි රබර් බෑන්ඩ් එකක් දාලා පොලේ ගැලුවා පැත්තකින් දීපා ආය බලමු ඕපන් කරලා මොනවද තියන්නේ පේනවද මන් දන්නේ පේනවා ඒ තියෙන්නේ මොනවා මේකේ තියෙන්නේ
පොඩිනවා මේක පාඩල අරගන්න පොඩ්ඩක්. මොනවද තියෙන්නේ? ඌරු මස් තියෙනවා. තව මිරිස් තියෙනවා. චිලි කන්න බෑ මේක හරි දැවිල්ලා. මේක අයින් කළා දාමු. තව ලූණු තියෙනවා. තක්කාලි තියෙනවා. මොනවද මේ කොත්තමල්ලි කොළ තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ඕකේ. හරි එහෙනම් දැන් ඉතින් අපි මේක කමු බලන්න. මිස් කෑල්ල පැත්තෙන් දැම්ම. ක්‍රිස්පි ගතියක් තියෙනවා. බ්‍රෙඩ් එක ඒගොල්ලෝ අර බාබකියු වගේ පුච්චලා දෙන්නේ රත් කළානේ. හැම කටටම මීටම් කැපෙනවා. මීට හොදලා දෙනවා. සහයි ලුණු කැපෙනවා. ලංකාවට පුළුවන් මොකක්ද වගේ අයිටම් එකක් හදාගන්න. අර ලේසි මිනිස්සුන් හැමෝම ගන්නවා. මහා අපිට පුළුවන් ලංකාවේ උගුල් මස් දාන්න, අරම් මස් දාන්න මේ වගේ අර හොට් ඩොග් වගේ නේ මේ බම් එකක් හදන්න ඕනේ. බ්‍රෙඩ් එකක් ගන්නවා. ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් වගේ අටයි හදලා තියා ලාභෙට දුන්නා හරි මේ දැන් වියට්නාම් ඩොන් 25ක් කියනවා 25ක් කියන්නේ ඩොලර් එකකට කිට්ටු වෙනවා. තුන්සි හදලා ලංකාවේ ගන්න පුළුවන් නම් මේක දෙන්න පුළුවන් නම් මරු මේ වගේ එකක්. බලත් පිරුණනේ. පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් විදිහට මේ වගේ මේ කොලේක දෙන්න නේද පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් දුන්නා. මිනිස්සු ගයි. බෑ මේ හැබැයි ගන්න ගානට වටිනවා මොකද හොඳට දෙනවා. මාස් පොඩ්ඩක් පෙන්නලා නෙමෙයි තියෙන්නේ. මාස් හොඳ දාලා තියෙනවා. දැන් දවල්ට ගන්න මේක කට්ටිය ඉතල යන්නේ. ඉතින් මම ලේසි මේ කන එක. හන්ද වැටෙන්නද බෑ. අයිඩියා එක ගන්නවා නෙමෙයි බෑන්ඩේ. කට්ටිය පොඩ්ඩක් මේ මැසේජ් එකක් දාන් යන්න අයිඩියා එකක් එහෙම තියෙනවනම් මේ වගේ බම්මි එකක් දෙන්න පුළුවන් 300 350 වගේ ලංකා සල්ලි. හරියට කට්ටිය මම වීඩියෝ එක මෙතන ඉවර කරන්න දැන් බම් එකත් ඉවරයි. බම් එක ඉවරගෙන ඉන්නේ. මම හිතේ වියට්නාම් සල්ලි ගැන පොඩි වීඩියෝ එකක් කරන්න ඉස්සරහ බලමු ඒක කරන්න පුළුවන්. සල්ලි හම්බෙන්නේ පැතර. ඒ වීඩියෝ කල්ලා ඒක නේද. හරියන බෑව කට්ටිය මේ සබස්ක්‍රයිබ් කරන් යන්න පොඩ්ඩක් ෆලෝ එකක් දාන්න Facebook එකේ YouTube channel එකකුත් තියෙනවා TikTok එකකුත් තියෙනවා පොඩි සපෝට් එකක් දෙන්න කට්ටිය ජය වේවා